හායි කොහොමද යාළුවනේ? අද මම අරගෙන ආවේ තෙල් බිඳුවක්වත් නැතුව කෙසෙල් මුව රසටම හදන විදිහක් අරගෙන. ඔයාලා එකපාරක් කෙසෙල් මුව මෙහෙම හැදුවොත් ආයේ කවදාවත් වෙන විදිහකට නම් හදන එකක් නෑ. ඔයාලා එකපාරක් හරි මෙහෙම කෙසෙල් මුව හදලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි මේ වගේ කෙසෙල් මුවක් අරගෙන ඒකේ ගැලවෙන පොතු ටික ගලවලා හොඳට හොද ගන්න ඕනේ. හොඳින් හොදගෙන ඉවර වෙලා මේ වගේ ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. ඔයාලා අනිවාර්යෙන් මේ වගේ ටිකක් ලොකු කෑලි කපා ගන්න. මොකද එතකොට තමයි අපිට කෙසෙල් මුවේ නියම රස ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කපාගත්ත කෑලි ටික වෙනම භාජනයකට දාගෙන ඒකට මේ වගේ දෙහි බෑයක් දාලා ටිකක් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ භාජනයක් අඩු ගින්දරේ ලිපේ තියලා ටිකක් රත් වුණාට පස්සේ ඒකට පොල් බෑයක දියකිරි දාලා ඒකටම ලුණු කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේම 3-5 තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැන්දක්, කපාගත්ත සුදුලුණු බික් 5ක්, තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලක්, ඒ වගේම රම්පේ කෑලි 3කුයි, කපාගත්ත නයි මිරිස් ගෙඩි 2ක් වගේම කපාගත්ත ලොකු ලුණු ගෙඩියක් සහ කරපිංචා 2කුත් දාලා ඒකටම අපි කපාගත්ත කෙසෙල් මුව කෑලි ටිකක් දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ පේනකින් වහලා විනාඩි 10ක් තියාගන්න. විනාඩි 10කට පස්සේ ටිකක් මිශ්‍ර කරගෙන මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩියකුයි මාළු මිරිස් කරලකුයි දාලා පොල් බෑයක මිටි කිරිත් දාගෙන මේ වගේ ටිකක් මිශ්‍ර කරලා පියනින් වහලා විනාඩි 5ක් තියාගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ මේ වගේ ටිකක් මිශ්‍ර කරගෙන ලිපෙන් අයින් කරගන්න. වෙනද වගේම අවශ්‍ය ද්‍රව්‍ය ටිකයි හදන විදිහයි ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. එහෙනම් ඔයාලත් ආයේ කෙසෙල් මුව හදනකොට මෙහෙම හදලා බලලා අපිටත් කියන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ රසම රස වට්ටෝරුවක් අරන් එනකම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.